අයියෝ මට ඕනම ෆොටෝ ටික ඩිලිට් වුණා. කොහොමද ගන්න ඒ ටික? ඔයාගේ ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් ගහපු හැම ෆොටෝ එකක්ම සහ ඔයා මේ වෙද්දි සම්පූර්ණයෙන් ඩිලීට් කරපු අවුරුදු ගානක වුණත් ෆොටෝස් ටික නැවත ගන්න විදිහ බලන්න තමයි අපි මේ යන්නේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් හරහා Google එක ඕපන් කරගන්න. Google එකේ සර්ච් බාර් එකට ගිහින් ඔයා මෙන්න මේ විදිහට ටයිප් කරගන්න ඕන. ඉතින් ඔයා ටයිප් කරගන්න ඕන disdigger.apk කියලා. ඉතින් මේ විදිහට ටයිප් කරගෙන ඔයා සර්ච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. ඒකේ අපි දෙවනියට තියෙන වෙබ්සයිට් එක තෝරගමු මේ APK එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම දෙවෙනි වෙබ්සයිට් එකට ක්ලික් කරනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එක්ක download APK කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒක උඩ ක්ලික් කරගමු එක සැරයක්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ කොළපාට තීරුවට යටින් නැවතත් download APK කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒකත් ක්ලික් කරගමු. ඉතින් මෙතනින් පස්සේ තමයි අපිට හරියටම මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න තැන පෙන්වන්නේ. ඉතින් ඔන්න අපි ඒක උඩ ක්ලික් කරලා download anyway කියන ඔප්ෂන් එක මෙතන දීලා බලමු. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ ෆෝන් එකේ උඩින් මේ ඇප්ලිකේෂන් එකේ APK එක ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් වුණ ගමන් මෙතනින් ඕපන් කියලා වැටෙනවා. අපි ඕපන් කියන එක ක්ලික් කරගමු. ඉතින් දැන් තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගන්න විතරයි අපේ ෆෝන් එකට. ඉතින් දැන් ඉන්ස්ටෝල් වෙන ගමන් තියෙන්නේ මේක. අපි මෙතනින් ඕපන් කරගෙන බලමු මේ ඇප්ලිකේෂන් එකෙන් කොහොමද අපි මේ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් දැන් ඔන්න අපි ඇප්ලිකේෂන් එක ඇතුලේ ඉන්නේ. ඉතින් search for lost photos කියන එක මම උඩින්ම ක්ලික් කරගන්නවා. ඉතින් මෙතනදී access ඉල්ලනවා. අපි allow access කියන එක ඕපන් කරලා මෙතනදී ටික් එක දාගමු. ඉතින් ඔන්න දැන් අපි බලමු අපේ ෆෝන් එකේ තියෙන හැම ෆොටෝ එකක්ම නැවත රිකවරි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් වැදගත්ම දේ තමයි මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා ඔයාගේ ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් මෙච්චර කාලයක් ගත්ත හැම ෆොටෝ එකක්ම ඔයාට නැවත රිකවරි කරගන්න පුළුවන්. ඔයා permanently delete කරා කියලා හිතපු ෆොටෝස් මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා නැවතත් ඔයාට රිකවරි වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ ෆොටෝ රිකවරි වෙන එක වගේම මේ ඇප්ලිකේෂන් එකේ තියෙන වැදගත්ම දේ ඔයා කාට හරි ෆෝන් එක විකුණන්න හිතාන ඉන්නවා නම් වෙන කාට හරි දෙන්න හිතාන ඉන්නවා නම් මේ ඇප්ලිකේෂන් එක හරහා ඔයාට permanently කාටවත් ගන්න බැරි විදිහටම මේ ෆොටෝස් delete කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙද්දී ෆොටෝස් 3000කටත් වඩා වැඩි ප්‍රමාණයක් මගේ රිකවරි වෙමින් පවතිනවා සහ මේ වෙද්දී රිකවරි වෙනවා. ඉතින් 3400ක් විතර මේ වෙද්දී රිකවරි වෙලා තියෙනවා ෆොටෝස්. ඉතින් අපි බලමු අවසානයේ මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ටික රිකවරි වුණ ගමන් මෙතනදී අපිට මැසේජ් එකක් වැටෙනවා කීයක්ද රිකවරි උනේ කියලා. ඉතින් ඔන්න සම්පූර්ණයෙන්ම දැන් මගේ ෆොටෝස් ටික රිකවරි වෙගෙන එන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මෙතනදී මොකද කරන්න තියෙන්නේ කියලා. ඊළඟට තමයි මේකේ තවත් වැදගත්ම දෙයක් තියෙන්නේ. මෙතනදී රිකවරි වෙන ෆොටෝස් ටික අපිට මෙන්න මේ දෙවෙනි රිකවරි කියන ඔප්ෂන් එකට එහා පැත්තේ ක්ලීන් අප් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ෆොටෝ ටික ඔක්කොම රිකවරි වුණ ගමන් එතනදී අපිට ඒ ඔප්ෂන් එක ඕකේ කරනවා. ඉතින් අපි බලමු තව ෆොටෝස් ටිකයි යන්න තියෙන්නේ. මේ වෙද්දී ඔන්න අපේ ෆොටෝස් ඔක්කොම හරි. ඉතින් මේ ක්ලීන් අප් කියන ඔප්ෂන් එක උඩ එක සැරයක් ඔයා ක්ලික් කරගන්න මේ පැත්තේ තියෙන. ඉතින් මෙතනින් ඊළඟට ඔයා මේ ෆයිල් වලට හරි ෆොටෝස් වලට හරි ගිහින් මෙතනදී ඔයාට අවශ්‍ය ෆොටෝස් permanently delete කරගන්න පුළුවන්. ඉතින් උඩින්ම තියෙන ඉරි තුන ක්ලික් කරලා ඔයාට select all දාගත්තොත් මේකේ තියෙන හැම ෆොටෝ එකක්ම සම්පූර්ණයෙන්ම permanently delete කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලගේ ජීවිතේ හම්බුණු හොඳම ඇප්ලිකේෂන් එක මේක වෙයි කියලා.